උදේම නැගිටලා ජනෙල් දොරවල් ටික අරිනකොටයි දැක්කේ ඉර අපේ දොරකඩටම ඇවිල්ලා. නිල් පාට පැහැදිලි අහසත් එක්ක ගස්වල හුලං හමනකොට තියෙන ලස්සන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. අද ඉතින් ලස්සන දවසක්. උදේම නැගිටලා වෙනද වගේම මගේ සුපුරුදු වැඩ ටික කරගෙන අද නම් ඉතින් පොඩ්ඩක් එළියට බහින්නයි හැදුවේ. ඒ වුණත් අහසේ කොනක තිබ්බ අඳුරු වලාව මන් නොදැක්ක නෙවෙයි. එළියට බෑලා ටිකක් එහෙ මෙහෙ යද්දි මට හිතුණා මේ උදා වෙලා තියෙන්නේ වසන්ත කාලේ කියලා. මම එහෙම කිව්වේ බලන හැම අතේම පළදරපු ගස්. ඔන්න ඔය ටිකක් ඇවිදලම මම මගේ වැඩ පටන් ගත්තා. මගේ පුංචි ගෙදර කොනකට වෙන්න තියෙන මේ පුංචි තේ කෑල්ලේ බලන්නකෝ. තේ පැලවලටත් වඩා උසට වල් පැල වැවිලා. වැසිනිත් එච්චර බාධාවක් නැති එකේ මට හිතුණ පොඩ්ඩක් මේක සුද්ධ බුද්ධ කරලා ගත්තොත් හොඳයි කියලා. හිතපු තරම් නම් ඉතින් වැඩේ ලේසි වුණේ නෑ. එක වැඩක් කියලා කරන්නේ එහෙට දුවන්නයි මෙහෙට දුවන්නයි මේක එලි කරන්නයි. එකී නොකී මෙකී ගොඩාක් වැඩ ඉතින් මට තියෙනවනේ. බැලූ බැල්මට ඉතින් මේක මට තනියෙන් ඉවර කරගන්න බැරි හැඩක් තියෙන්නේ. කවියකුත් තියෙනවනේ. ගොළු බෙල්ලෝ ඔහොම ගියාට පුළුවනිදෝ ගහමුදුනට යන්න ඔයාට කියලා. දන්නවද ඒකට මං ආසම උත්තරේ මොකද්ද කියලා? උසට උසේ ගහ හැදුනේ නෑ එක රැට. හෙමින් ගහමුදුනට මං යන දාට ගහමුදුනේ මල් පිපේවින් එක පාට. කවිය ඉතින් මට ගැළපෙනම කෑලි ටික තමයි මං ඔයාලට කිව්වේ. අද පටන් ගත්ත වැඩේ අද කරලා ඉවර කරන්න ඕන කියලා නියමෙකුත් නෑ. ඔක්කොම වැඩ ටික එකපාර කරන්න ඕන කියලා නියමෙකුත් නෑනේ. ඒක හින්දා එලි කරන වැඩේ ටිකකට නවත්තලා මං ආවා ගම්බිරිස් ටික වේලෙන්න දාන්න. අවුවත් සැරටම තියෙනවනේ. අවුවෙන් ප්‍රයෝජනයක් ගන්නත් එපැයි. කාලෙකට පස්සේ දාපු අවුවනේ. ඒ හින්දා මම ගම්බිරිස් ටික වේලෙන්න දාන්න ආවා. ආයෙමත් ඉතින් නවත්තපු තැනින්ම එලි කරන්න පටන් ගත්තා. පේනවනේ කැලේ කොච්චර උසට වැවිලද තියෙන්නේ කියලා. කාලෙකට පස්සේ අවුවත් එක්ක ඔට්ටු වෙන එකත් ලේසි නෑ. එහෙමයි කියලා ඉතින් අත ගාපු වැඩේ අත්හරින්නත් බැහැනේ. පහුගිය ටිකේ වැස්සට කොටු වෙලා ගේ ඇතුළට වෙලා හිටපු හින්දා මද වෙනසකටත් එක්ක ගොඩක් වෙලා වැඩ කරන්නම් කියලා හිතාගෙනම තමයි මේ වැඩේට මුල පිරුවේ. අහම්බෙන් වගේ මං දැක්කෙත් බලන්නකෝ මෙන්න මෙයා මටත් වරින් තේ කෑල්ලි පොඩි රවුමක් දාන්න ඇවිල්ලා හොරාටම යනවා. ලෙඩ දුක් නම් ඉතින් කොච්චර තිබුණත් මේ වාරෙට ඉතින් මේවා අහක දාන්නේ. අවුවෙම තේ කෑල්ල සුද්ධ කළා ටිකක් මහන්සියෙන් හිටපු හින්දා මහන්සිය ටිකක් යන්නත් එක්කම කඩාගත්තු රඹුටන් ගෙඩි ටිකක් කෑවා. දාඩියත් හොඳ ගානට දාලා තිබ්බ හින්දා ඒ ගානටම හරියන්න තිබහා. ඉතින් ඔය ගෙනල්ල ගොඩ ගැහුව රඹුටන් කන්දම කාලා තමයි මම පස්ස බැලුවේ. කොවි බබයි අප්පච්චි දෙන්නම ඉතින් හිටිය උදව්වට. තිබහ යන්නත් එක්ක රඹුටන් ටිකක් කාපු හින්දා ආයෙමත් ගියා තේ කෑල්ල ටිකක් එලි කරන්න. පේනවනේ තේ පැල පේන්නේ නැති තරමටම කැලේ වැවිලා. මට ඉතින් මේක සුද්ධ බුද්ධ කරලා ඉවර කරගන්න වෙන්නේ ගොළු බෙල්ලෙක් වගේ හිමිහිට. කමන්නේ ඉතින් පොඩ්ඩ හරි මගේ වැඩේ ඉවර වෙනවනේ. මං අහලා තියෙනවා හැම කුණාටුවක්ම හැමදාම එකම විදියට තියෙන්නේ නෑනේ. ඒ හින්දා කුණාටුව පහව යනකම් අපිට වැරෙන් අල්ලගෙන ඉන්නයි තියෙන්නේ. දවසට පොඩි වෙලාවක් හරි මේ විදිහට මේකට වෙන් කළොත් දවස් කීපයක් යනකොට මහන්සි නැතුවම මට මේ වැඩේ අවසානයක් දකින්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ගොඩක් වෙලාවට අපි අපේ ජීවිතේ ගොඩක් තැන්වලදී උත්සාහ නොකරමත් හරින්න පුරුදු වෙලා තියෙනවනේ. ඉතින් දැනට ටික කාලෙකට කලින් මම එන්නේ පුරුද්ද අත්හැරගත්තා. ඉතින් දැන් මට පුළුවන් අවසානයේ වෙනකම්ම ඉවසීමෙන් ඒ දිහා බලාගෙන ඉන්න. මේක අහන බලන ඔයාටත් පුළුවන් වෙයි. බැරි නෑ. අදම පටන් ගන්න. තේ කෑල්ල සුද්ධ කරන්න නෙමෙයි. ඔයාගේ අරමුණු ඉලක්ක වලට ඔයා උත්සාහයෙන් වැඩ කරලා ඒ දිහා ප්‍රතිඵල ලැබෙනකන් උත්සාහයත් නොහැර ඉවසීමෙන් බලා ඉන්න පුරුදු වෙන්න. එතකොට අද නැතත් හෙට නැතත් කවදම හරි දවසක ඔයාට ජයග්‍රහණය හම්බ වෙයි. ඔන්න ඉතින් තේ කෑල්ල සුද්ධ කරලා අමාරයි. මං ඔයාලට කිව්වනේ අහස කොනක තිබ්බ
අඳුරු වේවලාවක් මං දැක්ක කියලා. ඔන්න ඒක ඇවිල්ලා වැස්සක් වැටෙන්නයි යන්නේ. ඒකට කලින් මම ඉක්මනට දුවලා ගිහිල්ලා රෙදි ටික ගන්න හැදුවේ. ඉක්මනට ගිහින් රෙදි ටික ගත්තේ. වැහි පොදයක් හරි වැටුනොත් එහෙම හොඳට වේලිච්ච රෙදි ටික අපරාදෙනේ. හුඟ කාලෙකින් පායපු හින්දා ගෙයින් භාගයක් මේ වෙනකොට මිදුලේ තිබුණේ. ඉතින් මට ගොඩක් වැඩ තිබුණා. වැලේ තිබ්බ රෙදි ටිකත් ඉක්මනට අරගෙන මිදුලේ දාලා තිබ්බ ගම්බිරිස් ටික ගන්න ගියේ. එතකොටයි දැක්කේ චනෝගේ කොවිගේ රෙදි රැක් දෙකම එළියේ. ගම්බිරිස් ගැනිල්ල පැත්තක දාලා විජහට ඒ රැක් දෙක ගෙට කරා. මගේ වෙලාවට තාම නම් එක වැහි පොදයක්වත් වැටුනේ නෑ. ඔන්න මෙන්න වැටෙන්න. රෙදි රැක් දෙකම තෙමෙන්න නැති වෙන්න තියලා ඉක්මනට මං ආව ගම්බිරිස් ටික ගන්න. මොකද ඒ ටිකත් හොඳටම වේලිලා තිබ්බේ මේ වෙනකොට. ඒක ඉතින් කලබලෙන් කරන්න පුළුවන් වැඩක් නන් නෙවෙයි. හිමින් සීරුවට කරන්න ඕන. මොකද කලබලයට ගම්බිරිස් ටික බිම හැලුනොත් එකින් එක මං ඉපේ ඇහිදින්න. හොඳ වෙලාවට වැහි පොදයක්වත් වැටෙන්න කලින් මට ගම්බිරිස් ටිකයි වේලෙන්න තියලා තිබ්බ පොල් කුඩු ටිකයි ගෙදර හැමෝගෙම එළියට දාලා තිබ්බ රෙදි ටිකයි ගන්න පුළුවන් වුණා. එළියේ තියපු ඔක්කොම ටික ගෙට අරන් ආවට මොකද එක වැහි පොදයක්වත් වැටුන්නේ නැහැ. ඔක්කොමත් කරලා මහන්සිය යන්නත් එක්ක තේ චුට්ටක් බොන්න කියලා හැදුවේ. ගෙට එනකොටම රොටි හදන්න ඕන කරන පිටි ටික හදලා තිබ්බ හින්දා මට තිබුණේ රොටි ටික ওই විදිහට තුනී කරගන්න. මේ විදිහට පොඩි වංගෙඩි මෝල් ගහෙන් ගානට තුනී කරගත්ත හැකි. එතකොට ගානට රොටි පුච්ච ගන්නත් පුළුවන්. ඔයාලත් මේ විදිහට රොටි තුනී කරලා විස්තර මට කියන්නකෝ. පුච්ච ගන්න ඕන රොටි ටික එකපාරම තුනී කරගත්තා. ඇයි දන්නවද? ලුණු මිස හදන්න මෝල් ගහ දෙන්න එපයි. පොල් වැඩියෙනුයි පිටි අඩු වෙනුයි දාලා රොටිය හදාගත්තම හරි රහට තියෙනවා. රොටි ටික ওই විදිහට පිච්චෙද්දී මුළු ගේම සුවඳයි. ඉතින් ওই විදිහට තමයි අද දවසෙන් භාගයක්ම ගෙවිලා ඉවර වුණේ.